ඔක්කොම ටික හරියට ඒකේ අවුල්නේ. දැන් පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? ඒක නිසා තමයි ඒක දැම්මේ හොඳේ. මේකට උත්තරේ මොකක්ද දෙන්න ඕන? මේක ඔයාට හම්බුණා අර මුදලාලිලා නැති කඩත් ගැන කතා කරනවානේ කඩත් එක්ක. මොයින් පන්මෙජෝ මතකයිනේ. එතකොට එයා අපිට කිව්වා ලාමියොන් කඩ තියෙනවා. ඊළඟට අර ලිපි ද්‍රව්‍ය විකුණන කඩ තියෙනවා. වතුර විකුණන කඩ තියෙනවා. එහෙම කියලා සංස්කෘතික කොටසේ කොටස් කිහිපයක් අපිට හම්බුණා. ඒ කොටස් කිහිපය යටතේ තමයි ඔයාට වතුර බෝතල් විකුණන කඩ කියලා තිබ්බා මුදලාලිලා නැති කඩ. එතකොට ඔයා ඒ වචනේ පාඩම් කරලා තියෙන නිසා ඔයාට ජයග්‍රාහී ලෙස පිළිතුර තෝරගන්න පුළුවන්. අංක 2 තමයි නිවැරදි පිළිතුර. හරිනේ? අංක 2 තමයි එතකොට උත්තරේ එන්නේ. කොප් කියන්නේ මොකද්ද? කොප් නම් කප් එක. ඒක හරිනේ. ඔව් පොඩි පෙට්ටි කියලා ගන්නත් එහෙම ගන්න බෑ. මෙතන අපි කප් එක කියලා තමයි ගන්න වෙන්නේ නේද? කප් එක කියලා ගමු. ඊළඟට චුචොන්ජා. මොකද්ද චුචොන්ජා කියලා කියන්නේ? ඔයා දන්නවනේ. ප්‍රශ්න 200 පළවෙනි කොටසේ වාට හම්බ වෙනවා චුචොන්ජා. කේතලේ අම්රියුසුන අම්රියුසු කියන්නේ මොකද්ද? බීම වර්ග. ප්‍රතිඵල තියෙන ප්‍රතිඵල හදන හොඳම කොරියානු භාෂා පාඨමාලාව දිල්ෂාන් කෞශල්‍ය